බුරියානි එකක් තමයි මම මේ හදන්නේ අද. ලුණු හොඳට සුදු ලුණුත් එක්ක හොඳට කර වුණාට පස්සේ මම ටොමැටෝ රෝස් දාගන්නවා. මේ පාස්තා වලට ගන්න සෝස් එක. බේලිස් කොළ දාලා ලුණු ගම්බිරිස් මිරිස් චුට්ටක් දාලා මස් ඒකටම කලවම් කරලා පොල් කිරි දාලා ඔය විදිහට හොඳට මද ගින්නේ තැම්බෙන්න වහලා තියලා අද මම සුදු කැකුළු හාල් තමයි ගත්තේ. ඒක වෙනම ඉදවල ඔය විදිහට හදලා ගන්න. මාර රහයි ඇත්තටම කාලා බලන්න ඔයගොල්ලොත් හදලා. අද මම මේ විදිහට බත් හදලා ලුණු සම්බෝලයක් තමයි ගෙදරට හදලා ගත්තේ. ඔයගොල්ලොත් හදලා බලලා කාලා පහදි කියලා කියන්න. බුරියානි එකක් තමයි මම මේ හදන්නේ අද. ලුණු හොඳට සුදු ලුණුත් එක්ක හොඳට කර වුණාට පස්සේ මම ටොමැටෝ රෝස් දාගන්නවා. මේ පාස්තා වලට ගන්න සෝස් එක. බේලිස් කොළ දාලා ලුණු ගම්බිරිස් මිරිස් චුට්ටක් දාලා මස් ඒකටම කලවම් කරලා පොල් කිරි දාලා ඔය විදිහට හොඳට මද ගින්නේ තැම්බෙන්න වහලා තියලා අද මම සුදු කැකුළු හාල් තමයි ගත්තේ. ඒක වෙනම ඉදවල ඔය විදිහට හදලා ගන්න. මාර රහයි ඇත්තටම කාලා බලන්න ඔයගොල්ලොත් හදලා. අද මම මේ විදිහට බත් හදලා ලුණු සම්බෝලයක් තමයි